කවදා හරි හිතලා තියෙනවද? ඇයි සමහර අය හැම දෙයකින්ම වගේ දිනනකොට තවත් සමහරුන්ට හැමදාම වරදින්නේ කියලා. මේක ලොකු රහසක් වගේ පේනුනට ඇත්තටම ඒකට උත්තරේ හිතනවට වඩා ගොඩක් සරලයි. අපි බලමු මේ රහස මොකක්ද කියලා. මේ කතාව ඇතුලේ ලොකු දියක් හැංගිලා තියෙනවා. සාර්ථකත්වය කියන්නේ ප්‍රශ්න නැති තැනක ඉන්න එක නෙමෙයි. ඒක කියන්නේ ප්‍රශ්න දිහා බලන විදිහ වෙනස් කරගන්න එක. හරි, අපි මේක පොඩි කතාවකින් තේරුම් ගමු. හිතන්නකෝ, හරිම ඈත දුෂ්කර ගමක් තියෙනවා. මේ ගමේ තියෙන විශේෂත්වය තමයි මෙහි ජීවත් වෙන කවුරුවත්ම සපත්තු දාන්නේ නැහැ. ඉතින් දවසක් එකම සමාගමේ සේල්ස්මන්ලා දෙන්නෙක් සපත්තු විකුණන්න මේ ගමට එනවා. මෙන්න මෙතන තමයි මුළු කතාවම වෙනස් වෙන්නේ. දෙන්නම දෙකේ එකම දේ. ඒත් ඒ දෙන්න එක දිහා බලපු විදිහේ පැහැදිලි වෙනස බලංග. පළවෙනි කෙනා දැක්කේ ප්‍රශ්නයක්. එයා හිතුවා, හරි මෙතන මගේ වැඩ ඉවරයි. හැබැයි අනිත් කෙනා එයා දැක්කේ කවදාවත් හිතපු නැති තරම් ලොකු අවස්ථාවක්. ඉතින් පේනව නේද? එකම සිද්ධිය, එකම තත්වය, හැබැයි ඒක දිහා බලපු විදි දෙකක් නිසා ලැබුණේ හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල දෙකක්. එක්කෙනෙක් අතෑරලා දැම්ම, අනිත් කෙනා අලුත් ගමනකට පාර කපා ගත්තා. හරි, දැන් අපි කතාව පැත්තකින් තියලා බලමු මේ දෙවෙනි වෙලෙන්දාගේ සාර්ථකත්වය පිටිපස්සේ තියෙන අර ව්‍යාපාරික රහස මොකක්ද කියලා. ඇත්තටම විවසායකත්වයේ කියන එකේ හරියම තියෙන්නේ මෙතන. ඔව්, කමර්ස් වලදී අපි මේකට කියනවා ව්‍යාපාරික අවස්ථාවක් හඳුනා ගැනීම කියලා. සරලවම කිව්වොත් අනිත් හැමෝම ප්‍රශ්නයක් කියලා දකින දෙයක් ඇතුලේ ඒකට විසඳුමක් දීලා ව්‍යාපාරයක් හදන්න පුළුවන් තැනක් දකින්න එක. එතකොට තේරෙනවනේ, ව්‍යවසායකයෙක් කියන්නේ මොකක් හරි සුපිරි බලයක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ වෙනස් විදිහට හිතන කෙනෙක්. ප්‍රශ්නයක් දැක්ක ගමන් ඒකෙන් පැනලා දුවන්නේ නැතුව ඒක අවස්ථාවක් කරගන්න පුළුවන් කෙනෙක්. මතක තියාගන්න, හැම ගැටලුවක්ම ඇත්තටම අලුත් ආරම්භයකට ලැබෙන ආරාධනාවක්. ඉතින් කමර්ස් ඉගෙන ගන්න එකේ නියම වටිනාකම තියෙන්නේ විභාගෙට කරුණු ටිකක් පාඩම් කරලා ලියන්න එකේ විතරක්ම නෙවෙයි. ඒක ඇත්තටම කියනවනම් ලෝකයේ දිහා බලන කණ්ණාඩියක් වගේ. Taman වටේ තියෙන ප්‍රශ්න දැකලා මෙතන මට මොකක් හරි කරන්න පුරුවන් කියලා හිතන්න පුරුදු වෙන එක තමයි නියම දේ. හරි. දැන් මේක තියරියක් විතරක් නෙවෙයිනේ. අපි බලමු මේ දේ අපේ ජීවිතවලදී අපිට අදාළ කරගන්නේ කොහොමද කියලා. මේ දැනුම ප්‍රයෝජනෙට ගන්න වෙලාව දැන් ඇවිල්ලා. හරි, දැන් පොඩ්ඩක් නැවතිලා හිතන්න. Taman ජීවත් වෙන ගමේ, නගරේ මිනිස්සු හැමදාම කතා වෙන ඒ තාම හරියට විසඳුමක් නැති ලොකුම ප්‍රශ්නේ මොකන්ද? සමහර වෙලාවට ඒක ට්‍රැෆික් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් හොන්න කෑම වේලක් ගන්න තැනක් නැති එක වෙන්න පුළුවන්. වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ ප්‍රශ්නේ තමයි හැම සාර්ථක ව්‍යාපාරයකම පටන් ගන්න වෙන්නේ. අර සපත්තු නැටි ගමට ගිය සේල්ස්මන් වගේ ඒ ප්‍රශ්නේ දිහා බලලා ඒක බාධාවක් විදියට නෙවෙයි අවස්ථාවක් විදියට දකින්න පුළුවන්ද? කවුද දන්නේ මේ ප්‍රශ්නෙට දෙන විසඳුම කෙනෙක්ගේ අනාගතය වෙනස් කරන ව්‍යාපාරය වෙන්න බැරිද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න.